2026-27 මහකන්නේ සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් වෙත යූරියා පොහොර ප්‍රසම්පාදනය කිරීම. 2026-27 මහකන්නේ කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8ක වී වගා හා වෙනත් ශේෂ්ත්‍ර භෝග වගා කරනු ඇතැයි ඇසමේන්තු ගත කළ තියෙනවා. එම වගාවන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශ ප්‍රකාරව යූරියා මෙට්‍රික් ටොන් 1,69,635ක් පමණ අවශ්‍ය වෙනවා. ඊට අමතරව වැවිලි භෝග, එළවලු, පළතුරු භෝග හා වෙනත් වගාවන් සඳහා ඍජු පොහොර ලෙස ලබා දීම සඳහා සහ මිශ්‍ර පොහොර වර්ග සැකසීම සඳහා ද යූරියා පොහොර සැප යුතුව තිබෙනවා. ඒ අනුව එම යූරියා පොහොර අවශ්‍යතාවය සලසා ගැනීමට හැකිවන පරිදි 2026-27 මහකන්නේ සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් වෙත යූරියා මෙට්‍රික් ටොන් 10000ක් සහ යූරියා ග්‍රැනියුලා මෙට්‍රික් ටොන් 10000ක් ජාත්‍යන්තර තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් මිලදී ගැනීම පිණිස කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.